හායි යාළුවනේ ඔයාලා හැමෝටම good morning. ඔන්න ඉතින් අද නම් අපි වීඩියෝ ගේන්නේ කොළඹ ඉඳන් නෙමෙයි යාළුවනේ. අපි අද ආවා අපේ මහත්තයාගේ ගමට. ලංකාවේ තියෙන සුන්දරම ගමක් බණ්ඩාරවැල. මෙන්න මේ විදිහට තමයි ඉතින් ගේ ඉස්සරහින් ඉඳලා view එක පේන්නේ. හරිම ලස්සනයි යාළුවනේ සීතල පරිසරයක්. අපි ඊයේ රෑ තමයි මෙහෙට ආවේ. මේ තියෙන්නේ එයාලගේ ගෙදර. මේ මිදුලේ ඉඳන් බලපුවම පේන විදිය මෙහෙම තමයි ගේ ඉස්සරහා පේන්නේ. ටවුන් එකේම යාළුවනේ යාළයි ගේ තියෙන්නේ. කෝච්චි යනවත් පේනවා. දැන් මේ ටවුන් එක පේන විදිය. මේ දෙන්න දැන් කෝච්චියක් එන්න යන්නේ යාළුවනේ. ඒ වගේම ඉතින් අපේ නන්දම්මා උදේම රස කෑමක් හදලා තිනවා සීතලේ ඉඳගෙන උණුනේ කන්න නූන් රොටි පුච්චලා තිනවා ලුණු මිරිසුත් එක්ක පොලොස් කරියකුත් තිනවා යාළුවනේ. මේක මෙහෙනම් ජනප්‍රිය කෑමක් නිතරම වගේ කැවෙන. ඔයාලා බලන්න දැන් කෝච්චියකුත් එනවා. හරිම ලස්සනට පේනවා ඉතින් මෙහෙ. කඳු තියෙනවා. තව තේවතුත් තියෙනවා. මම ඔයාලට පස්සේ තේවතු වීඩියෝ එකක් දාන්න යාළුවනේ. තේවතු බලන්න ටිකක් උඩ හරි යන්න ඕනේ. මෙයාලා නම් ඉන්නේ කෝච්චියෙන් හැපගමන් විනාඩි 5ක් වගේ ගෙදරට එන්න පුළුවන් දුරක යාළුවනේ. දැන් මේ කෝච්චිය යන විදිය පේන විදිය යාළුවනේ. ඔන්න යාළුවනේ දැන් කෝච්චිය එනවා ස්ටේෂන් එකට. ඔන්න ආවා. යාළුවනේ ඔයාලට තව දෙයක් කියන්න ඕනේ මේ වැට නම් මේ කලින් තිබුණ නැහැ මේ ළඟදි ගහපු වැට මේ කන්ද ඔක්කොම කපලා කලින් ගැහුවේ කැලේ තමයි තිබුණේ දැන් ආයි කැලේ වැවිලා. හැබැයි පොඩි ළමයි ඉන්න තැන් වල නම් ඉතින් ආරක්ෂාවටත් එක්ක හොඳයි මේ වැට ගහපු එක නා. දැන් කෝච්චිය ඇවිල්ලා තියෙන යාළුවනේ. ඔන්න යාළුවනේ දැන් කෝච්චිය යන්නේ. කෝච්චි ඉතින් අපේ යාළුවෙම ඉන්නවා අඳුරන. බායි කියලා අයත් ඉන්නවා ඉතින් යාළුවනේ.